සුබ දවසක් වේවා. ඔබලා සියලු දෙනා මගේ විමලේ ජනක සාදරය පිළිගන්නවා. මම ටිකක් නිහඬව හිටියා මොකද හනිපන්දතු ගියා මේ මට මේ සීනි කොලෙස්ටරෝල් ප්‍රෙෂර් එක තියෙනවා. ගෑස්ට්‍රික් ආව. සීනි පිළිබරවන ගෑස්ට්‍රික් එනවා. ඒක තමයි දැන් බේත් බීලා ටිකක් සාරේ ඉන්නවා. අන්තිමේ මේ වැයි කාලේ නිසා ආලෝක ප්‍රශ්නයක් තියෙනවා මම එළිනේ කරන්නේ. එතකොට ආලෝක ප්‍රශ්නකුත් තිබ්බා. සද්දක් තියෙනවා. ඉතින් මට කවුරුත් නැති වෙලාවේ මේ සද්ද බද්ද නැති වෙලාවේ මම මේ වීඩියෝ කරන්න හේතුවේ. මම කියන්නේ නැද දැන් අපිට මට සල්ලි තිබුණා නේද මගේ තීන එකේ මම කැමරට උදව් කරනවා. පවුල ඇයට ආහාර පාලන හිතවතුන්ට අපේ බිරිඳේ පැත්තේ කට්ටියට මම අහලා උදව් කළා කියලා. ඒගොල්ලන්ට තිබුණ නැහැ. මම අහන් දන්නවා ඒගොල්ලන් නැති බව. ඉතින් දැනෙන්න මම අහලා මොනවද කරන්න ඕනේ මම කියන්නේ ඉස්සරහට මොනවද කරපු උදව් කියලා. ඒකට ඒ තමයි ඒගොල්ලෝ යමක් කරන පස්සේ අපිට උන්ට හිතලා තියලාවට උදව් කළේ නැහැ. මතකත් නැහැ. මේ පුද්ගලෙක් ඉන්නවා කියලා මතකක්වත් නැහැ. ඒ දවස්වල කෝල් කරනවා, ලියුම් ගෙවනවා. ඉතින් කොහොමද කියලා අහනවා අපි කියලා කතා. දැන් කෝල් එකක්වත් නැහැ. මේගොල්ලන්ට හරි ගිහිල්ලා. ඉතින් උඩින් ගිහේ රොකට් බිම යන වෙලාව තියෙනවා. ওই සත්‍ය මම දන්නවා. මොකද මම බිමින් ගිහිල්ලා තියෙන උඩින් ගිහිල්ලා තියෙන. හැබැයි මම දන්නවා මේ උඩින් යන වෙලාවට බිම හැටුණා. ඒක දැනගෙන තමයි හැමෝටම උදව් පුදා කරන්නේ. අනේ මට වෙච්ච දේ ඔයගොල්ලන්ට වෙන්න එපා. එහෙනම් ඉතින් මේ මෙන්න මෙහෙමයි වැඩි. දැන් ওই පවුලට ඉස්සරහ මම පවුල ගැන කියන්නම්කෝ. දැන් මම අපි පොඩි කාලේ අපිට නිවසක් තිබෙන අපේ අම්මා තාත්තා වුණාට ගෙදරින් එළිපැත්තට අපේ අම්මගේ දේපල ගන්න ගියෙත් නෑ තාත්තගේ දේපල ගන්න ගියෙත් නෑ. කුලියට තමයි හිටියේ. හෝටල් ව්‍යාපාර කරන හිටියේ. ඒ තාත්තත් පසුකාලේ බොන්න පටන් ගත්තා. අපේ ආර්ථිකේ පවුලේ ආර්ථිකේ අන්තිම ඩල් වුණා. අම්මගේ උත්සාහයෙන් තමයි අපි මේ තාත්තට ආවේ. අම්මා කඩේ පහුකුණා හදනවා ඉතින් මමගේ කඩවල දානවා. සල්ලි කියලා දෙනවා. උදේ ඉස්කෝලේ යනකොට කැම ටික ගිහින් දීලා කඩවල මම ඉස්කෝලේ යනවා හවසට ඇවිල්ලා සල්ලි එකතු කරන්න කියලා දෙනවා මට. එහෙම තමයි කරේ. සුළු පාත් පොඩි ජොබ් කරා ඉස්කෝලේ දවස්. හරිද? ඒකට මේ අම්මගේ විදිහම මම හොයාගත්තා. දෙවපින කරලා මම කලිසා කැමති මම තමයි හොයාගත්තා. අපේ අයියත් එහෙම. අයියත් ව්‍යාපාර කරලා ඉතින් පොඩි බිස්නස් කරගෙන හරි. ඉතින් ඔයද මේ දවසක් ඔය අඳුරුම කියන්නේ අපේ අඳුරුම අතීතයේ තිබ්බ සෝචනීය කාලයක් තිබ්බා. එතකොට 900 මතකයට අවුරුදු 70 970 අපි හිටපු ගෙදර කුලීගේ නිවස හිටියේ මේ පාල්මක් අයිනේ. ඒකේ මේ දා වැහි වතුර ගල්ලා ගම් වතුර ගල්ලා ගේට් යටවන භාගයක් තුඟ පුදිය ගන්න අපි හරගෙන හිටියේ. ඊට පස්සේ ඒ දාලා අයියා මේ පොළවල බෙහෙත් පෙළලා බලනවා. ලහල තුවාල බෙහෙත් එහෙම හදාගෙන යනවා. අපිට කන්න දෙන්න තමයි. යට ගන්න නෙමෙයි. එයා ඉස්කෝලේ ගියේ අටපාසල ඉස්කෝලේ ගියේ නැහැ. මේ තාත්තේ බිල්ල ගෝල් දාලා පාරේ. කියලා ලැජ්ජයි කියලා මිනිහා එළම ඉස්කෝලේම දකින්නවා කියලා ගියේ නැහැ මිනිහා. අපිට කොහොමද කියන ගන්නේ. අපි ඉස්කෝලේ යනවා. අපි 8 දෙනෙක් කෙල්ල හතර කොල්ල හතර. ඉතින් මේ ඉතින් අයියා තමයි පාන්දර දෙන්නේ. මමත් ඉතින් එයාගේ බෙහෙත් බෝතල් ටික බෑග් අසමෝදකින් මහතන ඉස්සරහ. දැන් නැත්නම් තාරන්නේ. එමගේ වල දාන්න බෑ. ඉතින් අර පොරම යනවා කඩවල දාන්න. මමත් ඉතින් බස් එකට ගිහින් දෙනවා. තමත්තන් එයා ටවුන් එකේ කිව්වා ඒ පොරට ගිහින් දෙන්නකොත් මම බස් එකේ පාන්දර ගිහලා බට්ටි දීලා මම ආපහු ඇවිල්ලා ඉස්කෝලේ යනවා. ඒ මුදව කරා. නංගිලාකම් ඉතින් ඉස්කෝලේට එයාලට එන්න බෑනේ. මල්ලයට එන්න බෑ. මම තමයි ටිකක් අයියට දවුටි දකුණු අතවා හිටියම මම උදව් කරා අයියට බෑනේ. ඉතින් ඔහොම මේ දවසක් එන්නද මට කිව්වා මේ අද වෙලද බෑන්නම් වෙන්නේද මොකද අපි දවසේ පැටල එදෙනදා ජීවත් වෙන්නේ. අයියා එදෙනදා ගෙන සල්ලි තමයි තාත්තා බීලා ඉතින් ඒක එයාගෙන පාඩු. ඉතින් මේ මට කඩේප්පක් කෑම හදන්න බෑනේ ගඟතොරල්ලනේ. ඉතින් මේ අයියා මට කිව්වා මේ අද රැට කණ්ඩත් නැහැ. හෙට උදේ කණ්ඩත් නැහැ. ඉතින් ඔයා කඩෙන් ණයට පාන් ඉල්ලගෙන ඉන්නේ කියලා. වානු මල් හොදි උත් මල් පුළලා අරගෙන ඉන්නේ. මිනිහා ලැටිල් නැජ්ජයි. මම ණයට ඉල්ලනවා. අයියා දැන් මම දන්නවනේ මම ගන්නේ දෙන්න බලන්න තමයි. මෙතෙක් මට අවුරුදු 70 වයස මම ණය ගන්නේ දෙන්න බලාගෙන. කොහොමද දෙන්නේ? ඉතින් තීරණය කළාට දෙන්න මම ණය දෙන්නේ. මම ඉස්සරහට මම කියන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔය අයියා මේ මම ගිහින් අයියා ඉතින් අයියට ගිහලා මම අයියා මට කිව්වා ඉතින් මම ගිහලා මේ ඉඳලා කඩේකින් පාරට තුනක්
රැට කණ්ඩායි හෙට උදේ කණ්ඩායි. අපි පාන් කාලා එකන්නේ. හරිද? පාගල් තුනක් හරි හතරකට මම හොතේ ආවේ අත. ගාලා ඊට හොදි මුදල් හොදි දුන්නා නෑට මම ආහා පුතා යන්න කියලා මුස්ලිම් දාර කෙනෙක්. මුස්ලිම් දාර කෙනෙක් අකුරන. ඉතින් මේ ගන්න දිලා ඊට පස්සේ දැන් අයියට වෙළඳ මෙන්න සල්ලි නෑ. ඊට පස්සේ ගන්න දෙපේ. ඊට පස්සේ මම කිව්වා මේ බස් එකට රුපියල් 5ක් ඉස්සෙල්ලා තින් පොඩි ගානක් ඉතින් රුපියල් 5ක් කියලා ලොකු මුදලක්. ඉල්ලගෙන මිනිහෙක් නෑ. අපි නෑ දැන් කවුරුත් අපිට උදව් කරෙත් නෑ ලා. මාමලාට සල්ලි දෙපෙත් අපිට උදව් කරේ නෑ. ඉතින් මේ මම චිත්‍රපට විශ්සයිස. පිටර වල හරියට. ඉතින් මම හිටියා ඔය අපි කියලා පාඩි කියලා යාළුවේ යමක් තියෙන කට්ටිය ගියොත් ඔක්කොම තියෙනවා. ඉතින් අපි දැන් චිත්‍රපටි බාණ්ඩේ දැන් මම කිව්වා පළවෙනි චිත්‍රපටි බාණ්ඩ යන තියෙනවා දුසුවකයිද යන්න බලන්න. අයියා මම වල සල්ලි නැහැ හෙට තමයි සල්ලි දෙන්න මම හරියයි මම දෙන්නම් වනේ රුපියල් 5 දෙන්න රුපියල් 5 දුන්නා මට. රුපියල් 5 දුවන ඉල්ල ආයෙත් දුන්නා. මම චිත්‍රපටි බාණ්ඩ කියන්නේ. අර මාව වෙලා නිකන් ඉඳලා. දැන් පවුද මං අයිය වෙල්ලාම ගිහලා රුපියල් 5 දුන්නා. දෙන් අර ගින්දියපන්. ඒතර අර පාන් ගෙරපු සල්ලි ඒ සල්ලි දුන්නේ මම ගින්දියපන්. මම ගින්දිය දුන්නා. දැන් වතුර බහලා යනවා. දැන් ඉතින් ආපහු වෙල්ලා පටන් ගන්න. ගෙදර තමයි අම්මා තමයි දත් බේත් වල බේත් හදන්න නංගිලා එකතුලා. ඉතින් මේ මම තමයි බඩු ගේන්නේ. සැපීම් කරු මම තමයි. මීගොම යන බඩු ගේන්න. ඒ කුරුණෑගල යනවා. එතන බඩු ගේන්නේ යන්නේ. මම තිපාන්දර ගිහලා බෝතලෙම කරගානේ මේ පෝර් බෑග් එක දාන කරගානේ එනවා. කුප්පි මරනවා. තේලමක. එතකොට නංගලාට අර පාන් ගෙනල්ලා ඉතින් හොදිත් නැතුව සමහර හොදි මදියලා මං නායට ගිහලා ඉස්සර සදාය පාල පොල් ගෙඩිය. මම පොල් ගෙඩිය දැන් නායට අරන් ගිහලා පළලා රැයට කන් පළලා කණ්ඩ දිලා ඇහැරොල්ලන් ගිහලා කණ්ඩ දුන්නා. එහෙලා කණ්ඩ දුන්නා. හරි. එතකොට මම පොඩි බිස්නස් කරා ගිහලා ඒ සල්ලියෙන් තමයි නංගලාට ඇඳුම් හිමාරන් දිලා මම. එහෙම නංගි මං අපට මගේ පොඩි නංගි කෙනෙක් හිටියා. මේ එතන ඔස්ලෑව ඉන්නේ. හරිද? මෙල්බර්න් වල. මේ ඉතින් මෙයා මේට මං අඳුන් අරන් දෙනවා. අඳුන් දෙලා මං හරි ආසේ ෆොටෝ එකක් මම හරි ආදේ පොඩි කාලේ. ලස්සන. ඉතින් මම මේ ෆොටෝ එක ගහලා ස්ටුඩියෝ ෆොටෝ එකක් දෙනවා. මේ නංගි අද මාත් එක බත්ත වෛරෙන් ඉන්නේ. එයා කියලා තිබ්බ ලියුමක් කියලා තියෙනවා ඔක අපිට මොනවද කරේ මොකද හතපහකට උදව් කරන්න එපා මේ ලොකඩ ලියලා අයියා ඉන්නේ තාලි ඒක නම් මම කියන්නක ඉතින් මේ ඔන්න ඒක සිදුවීම හරිද ඒ පොටේ මල් වල තව තියෙනවා අනිත් ඉතින් මම ඔයාලට කිව්වේ එක සිදුවීම මම කියන්නම් ඉස්සරහට මම මේ කියන්නේ වීඩියෝ ටික කරනවානේ මම කෑලි කියන්නේ කොට කොසන් වල බලන්න කමෙන්ට් සමහරට අමර රසවත් කර බලපු කට්ටිය කිව්වා හොඳයි කියලා. දැන් මේ කියන්නේ ඕගොල්ලෝ ඉස්සලම නැගිටින්න. ඉස්සල ඕගොල්ලෝ නැගිටලා ඉන්න. අර කියන්නේ කතාවක් 100ට නැත්නම් 7ට හැරිමිටි දෙන්න මුණුපුරා නැගිටලා ඉන්න ඕන කියලා. ඒ වගේ අපි නැගිටලා ඉන්න ඕන පවුලට උදව් කරන්න. මට එහෙම කෙනෙක් හම්බ වුණා. අද කෝටිපති. එයා ගමට ආවේ අයිස්ක්‍රීම් වෙලෙන්දෙක් විසිට. ඕමිගෙත් සාර්ථක වුණා පස්සේ මිනිහා කඩේ වැඩ කරා. කඩේ වැඩ කළේ සබ්බඩු කඩේ වැඩ කරා. වැඩ කළා එතන වැඩ පුරුදු වුණා. ඉතින් හොඳ ගෝලයා වගේ හිටියා. දැන්ලා මේ මුදාලේ මැරුණා. එයා බැදලා නැහැ මැරුණා. ඊට පස්සේ දේපොළ ඒ තියෙන කඩේ ව්‍යාපාරේ කඩේ වැඩ කරපු 5-6 දීලා තිබ්බේ. ඉතින් මෙතන මෑරක් මුදලක් හම්බුණා. මම ඉතින් ලක්ෂ 6-7ක් දාමු. ඒ කාලේට ලක්ෂ 6කට කම්. මිනිහා සල්ලි වන්නේ මිනිහා කඩයක් දැම්මා ඩීටී කඩයක් දාලා මිනිහ දෙවුණා. නේ මිනිහ 7-5ක් කාටත් උදව් කරලා. 7-5ක් උදව් කරන්නේ. කිසි කෙනෙකුට උදව් කරන්නේ. මිනිහ හල්ලි ගොඩ ගැව්වා. ගලගල මිනිහ ප්‍රසාද බැන්නේ. කස බැන්නේ සල්ලි තියෙන එක. ඉතින් අපේ හැටි මම කියන හැටි මට එයාගෙන ඕන ලස්සන නැහැ. ඉතින් එයාට ලස්සන මම හෙව්වා. දැන් ඉතින් කතාවට ගිහලා හෙව්වා මම හොඳයිද? මම ගාවා. මම ලස්සන ගෑණියෙක් කියලා මම වීලෝ ටිකක් ගුවා. අර කියනවා සල්ලක් මට විමලේ ලස්සන කණ්ඩ තිබුණා. ලස්සන කණ්ඩ දිලහුවා. මම වින්ද දුක මමයි දන්නේ මට සල්ලි නැතිලා. මට දැන් ගත්තේ මම දෑවක් දැක්කේ. ලොකු දෑවක් දැක්කේ. මනික් දුවේ මම බෑන්දේ. මට ලොකු දෑවක් දැන් මගේ දිනුවට මට සල්ලි අවශ්‍යයි. මගේ දිනුවට කවුරු උදව් ගෙන කෙනෙක් ඉන්න ඕන. ඒ හින්දා මම ගත්තේ දෑවක් දෙතේ. මේ ගත්තා කියලා මට නරකක් උන්නේ නැහැ. අද ලොකු ව්‍යාපාර දෙකක් තියෙනවා, බිල්ඩින් දෙකක් තියෙනවා, කෝටි ගණනකට දීපල ගිහ හදාගත්තා ඉන්නවා. තව ඊට ඇඟල් දෙක තුනක් ගත්තා වාහන.
මල්ලක දැන් 112 දෙයක් වැඩ කරනවා සාප්පු දෙකේ. ඉතින් කිව්වා මේ මං හිතුවා මම නෑ ඒකනේ. ඔයා ඒක නිසා තමයි අද ඔයා රට ගිහිල්ලත් ඔයා ඇමරිකාට ගියා. ඉරාක් එකක් කොහොම ගියානේ. ගිහලා බැරුණානේ ඔයාට ඉස්සරහට යන්න. ඔයා අනුන් ගැන බැලුවා. අතීතේ එක දීලා ඔයාගේ දිනුනේ ගැන ගත්තේ නේ. ඒ සල්ලි වලින් ඊඩම් කොට දාගත්තේ නෑ ඔයා. අනුන්ට දීලා ඒ පවුලයට දීලා නෝනාගේ කට්ටියට රට යන සල්ලි දීලා කටුද කරා. ඒ වැඩේ කරන්න හොඳ නෑ. ඉස්සෙල්ලා ඔයා යමක් කරා ඊට මොකද ගිය දොර හදාගෙන මුදල් ආය. ඊට පස්සේ තියෙන කෙනාගම දෙන්න. ඔය කියන කට්ටිය ඔය මම හදිසියට උදව් කරන්නේ ඕකට දැන් සල්ලි දිනවන ඕන කෙනෙක් වැටෙනවා. ඕන කෙනෙක් උදව් ගන්න පුළුවන්. මම කිව්වා හදිසි ලේටියක් කරගන්න මොන පිස්සුද සල්ලි වල ලේ ගන්න පුළුවන්. කවුද කියන්නේ කතාව? ලේටියක් දෙන්න. ඔය මම දාගත්තේ නම් මොකද කට්ටිය මම තාත්තලා රසණි පෙලාවේ. ඔය පවුලේ කිසි කෙනෙක් හිටියේ නෑ. ඉතාලියේ ලෝකේ නම් ඉස්රාලියාවේ අනිත් එක තමයි එතන වල ගිහලා තාත්තලා හිපිලා මම ඉලා කිව්වා ලේ දෙන්න කෙනෙක් හොයන හම්බුනේ නෑ. මට ආරංචිලා මං ඒ වට කිව්වේ නැති කියලා. මට හොරෙන් තමයි කරන්නේ. මාත් එක්ක කට්ටිය හොඳ නැහැ පවුලේ කට්ටිය. අමලා නම් කියලා. මට කිව්වට පස්සේ මං ගුවා ඒ මට කියලා මං ගියා. තාත්තේ මං ඉන්නවා. බය වෙන්න එපා කියලා දෙන්නේ එක්කම මගේ යාළුවෝ කතා කරා. තව දෙන්නේ කන ගන්නවා. වැස්ටම් පහදිසේ ඔය සෙමරෝගදී පොත් ගන්න බෑ කිව්වොත් තව දෙන්නේ කන ගන්නවා. දැන් මගේ ලී දුන්නා. තව කෙනෙක් ලී දුන්නා. ඉන්නකොට එතන ඉන්නවා ගෑනු කෙනෙක් කඩාගෙන ඉන්නවා මේ දුර ලී දෙන්නේ කෙනා අපිට සනීප නැහැ හෙම්බිස්සවා කියලා ඒ ගන්න බෑ කියලා. දුර බබා හම්බෙන්න ඉන්නවා. ඔපරේෂන් කරන්න දෙනවා ලී. මොකද මං කරන්න උදව්. තර හිටිය මාතේ මුස්ලිම් කොල්ලෙක් හිටියේ දෙමළ කොල්ලේ මුස්ලිම් කොල්ලා. දෙමළ කොල්ලා මට දුන්නා තා මුස්ලිම් කොල්ලා නිකන් ඉන්න මං කිව්වා. දීපම් බා. ඔව් මල කියන පස්සෙන් නෑ. ඇල්ලේ දුන්නා. ඒ වගේ තියෙනවත් නමුත් ඒගොල්ලෝ හැදුවේ සල්ලි වලට ගන්න. සල්ලි වල ඒ දවස්වල රුපියල් 500ක් ගන්නවා ලේ දෙන්න. මේ කට්ටිය ඉන්නවා ලේ දෙන්න කට්ටිය. ඒ 500ත් ආක තිබ්බේ නෑ. නමුත් ඒක කකුවා කොහොමද හොයාගන්න පුළුවන් මම ගෙදර ගිහලා අල්ලි අරන් ඉන්නම් කියලා කිව්වා. මං ගෙදර යන්න ඕනේ මෙයා. මම උන් කරපු උදව් මම කියන්නේ ඒකයි. ඉතින් මම එහෙම ටික බය වුණේ වගේ දවස් වල. මේ කවුරු ඉදපත් උන්නේ ඉන්නේ. මගහරිනෝ සල්ලි ළඟ තියාගත්තා. රට යන කට්ටිය කියන්නේ සෙසෙන්. මගේ සිදුවීම් ගොඩක් තියෙනවා. ඔය එකක් ඈ. ඊළඟට මම රුපියල් 3000කින් ඉරාකට ගියානේ අයියත් එක්ක. මම තමයි එක ගියේ. හරිද? ඔය කොරිමෙන් ගියේ කතා බලන්න ටිකක් දාලා තියෙනවා. රුපියල් 3000 ඉරාකෙට ගියේ ප්‍රථම ශ්‍රී ලාංකිකය කියලා කතාව තියෙනවා. ඒක බලන්න ඈ. එතකොට ඔය ඉන්නකොට අපි වැඩ කරේ ඉස්සලා මේ කම්කර වැඩ කරේ. කම්කරට අපි උට්ටක් දැන හිටියේ නෑ. අපිට දැන් වගේ උත්තේ ඉගෙන ගන්න සල්ලිද දිගන්න පහසුකම් තිබෙන්නේ නෑ. මං හින්දා ඔයගොල්ලෝ සිල්ලුවරම කියනවා රට යන ඉස්සලා මොනවද ඉගෙන ගන්න. වඩු වැඩ මේසන් වැඩ මෙකැනික් වැඩ වෙල්ඩින් වැඩ පයිප් වැඩ මේසන් මොනවා හරි ඉගෙන ගන්න. අධ්‍යයනය යන්න එපා. ඉගෙන ගත්තොත් ඔයාලට මේ ලංකාව රසා කරන්න පුළුවන් පිට රිලා රසා කරන්න පුළුවන්. කෝරිය දමල හරි කරන්න පුළුවන්. ඉතින් අපි මොකද කම්පියුටර් වැඩ තමයි කරේ. හරි මේ බදාම මානන මැෂින් එකේ වැඩ කරේ. පාර වතුර දානවා. ඒ තිබ්බ පාරවල වතුර දාන්න තිබ්බ ඒවට උදව් බුදා කන්ස්ට්‍රක්ෂන් වල උදව් කරා. ඔහොම ඉන්නකොට තමයි මට හම්බුණා මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ නිසා මට හම්බුණා බෙල්ජියම් එම්බසි මහත්තයලා ඒ ඔෆිස් එකට කරන්න. හවුස් වල මම පාර්ට් ටයිම් ඒගොල්ලන් ගෙදර හවුස් බෝයි. උදේට ඔෆිස් එකට කරා. ඊට මම වැඩ කම්පැනි තමයි ඒක මට අදලා දාලා දුන්නේ වැඩි. ඉතින් අපිට සල්ලි වන්න මුල් දවස්වල අපි මුල් මාසවල සල්ලි වන්න පර්මිට් එක තිබෙන්නේ බැංකුව අරමුසේ තිබෙන්නේ නැහැ. එලා සද්දම් සිං තමයි ජනාධිපතිලා හිටියේ ඉරාකේ. ඊට පස්සේ අපි කාඩ් එක හදලා සල්ලි වෙලා ගෙදර කටියට මේ කන්නේ නැහැ. අමාරු සල්ලි. මොකද මම ඉන්දියා දවසක් ඉන්දියාව ඉඳලා ලංකාවට ආව වෙලාවේ ඇවිල්ලා ගියා විසා දාගන්න ආපහු මම ඉන්දියාව ඉඳලා මොකද ඉන්දියාව අපිට මාස තුනක් ඉන්න ඕනේ විසා ගන්න. ඒ හින්දා අයියා තියලා මම එනකොට මේගොල්ලෝ මේ අපේ ගහේ එතන පොඩි කැපිකුලේට් එකක් ගියා ඊටමත් අරන් තිබ්බා. ඒකේ මේ කුලිය අරගෙන ඒක මම රුපියල් 20000කට ගන්න 5000ක් ඇඩ්‍රස් දුන්නා. පහරොද්දක් අපි මාසාකින් ගෙවන්න කියලා ගත්තා. ඉතින් නංගිලා මම ඉස්කෝලේ යනවා. දැන් කැම නැහැ අපි දෙන්න නැහැ අයියා වෙලා බෙන්නේ නැහැ අයියා ඉතාලි මේ ඉන්දියාවෙදී. ඉතින් මම ඉන්නකොට මමත් ගෙදර විතරම සල්ලි දෙනවා. බල්මුට ඉන්දියාව ගිහලා මේ සල්ලි බඩු බඩ ආන් දෙනවා. මාල්කෝ. මම ලංකාවට එනකොට මේකට කැම නැහැ දවස් 3-4ක් කාලා තියෙන්නේ කොස් ගහ ඉස්සර කොස්තම තම්බාම කාලා තියෙන්නේ. ඕස්ලේන් නංගි ඔය අනිත් නංගිලා මල්ල ඔක්කොම. මස්චනාවත් අපි කෙනෙක් බැලුවේ නැහැ. මස්චනා කාර්යයක් තිබේ කඩේට උදව් කරාට අපි 7-5ක් අපි කෙනෙක් බැලුවේ නැහැ. හරිද? ඉන්දියාවට යන්න රුපියල් 5ක් දුන්නේ අපිට. හරි ගමන යන්නේ. මම ස්ටාර්ට් අප් විතර කියන්නම්. එතකොට එහෙම ඉන්නකොට තමයි මම ලංකාවට එනකොට මං කොහොමද වලට කන්න නැහැ. මම ටක්ක සල්ලි දුන්න හාල් ගේ.
මාල්ටු එක ගේන්න එළවලුට ගිහලා දාලා ඉතින් මම ගේන්නේ කියලා 2003 තරම කන්න දුන්නා. එහෙම කාපු නංගි තමයි මේ මට උදව් කරන්න බෑ. තව තියෙනවා කතාව ඉස්සරහට තියෙනවා කියලා. ඉතින් එහෙම කටියට මතක නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කෑවේ කවුද කම්බුන්නේ. මම ඉන්දියාවේ පාකිස්තානෙන් ඔය රෙසිඩි ගේනවා. රෙසිඩි ගේනලා මේ නංගිට දීලා තියෙනවා. කදර ඔක්කොටම දීලා තියෙනවා. එච්චර ඉස්සර නුගන්ඩ හරි මාරු ශ්‍රී ලංකාවට කලින් හරි ගණන්. මම ඉන්දියාවේ පාකිස්තානෙන් ඔය කියන ඇඳුම් සාහාරය ඇඳුම් කලින් කමිස මේගොල්ලෝ දීලා තියෙනවා. අනේ මේගොල්ලෝ දෙන්න ගෙන අපි කොන්ට්‍රි මෙනේ ඒවට දෙන්න ගෙන. හරිද? ඉතින් එහෙම කාලයක් තිබ්බ අපිට. හරිද? ඒක තමයි මම අපෝ ඉරාකට ගිහලා ගමන් කිව්වා. එතකොට ඉරාකට ගිහිල්ලා ඉරාකට යන අතරතුර ඉන්දියාවේ විසා ගත්තන් පස්සේ එයාට ඉරාකේ විසා ගත්තන් පස්සේ අපි ගියේ බඩුවේ බස් එකේ කෝච් වලින් ගියේ. එතන අයියාගේ පාකිස්තානේ ඉන්දියන් විසා එක ඉවරයි කාලසීමා රන්දීසිට. ඒකට තමයි රටින් පිට වෙන්න ඕනේ. අපිට කල්මාදී රටින් පිට වෙන්න. මොකද දිල්ලි අවදීනේ ඉඳලා කැමස්ටාර් වලට කෝච් යනකොට පහුද උදේ 6ට. ඒතර රට එළියලා ඒකට එළියට යන්න බෑ. දැන් අපි සාදානේ ගියාම දවස් දෙක රක්සම දී කරගන්නේ නව දිල්ලි ඉමිග්‍රේෂන් එක ගියාම විසා දෙක ගන්න බෑ කිව්වා. අද වාපට පිටින් දුකෝ. තත් කරන්න දෙයක් නැහැ. මම කරන්නේ අයියා પાස්පෝර්ට් එක මම ඊළඟ අයියා પાස්පෝර්ට් එකට. මම ඊළඟ මගේ පාස්පෝර්ට් එක එයාට දීලා මගේ විසා තියෙනවානේ මම ලංකාවට ඇවිල්ලා ගියේ. පාස්පෝර්ට් එක දාලා මම ටග් ගාලා ගිහලා ෆ්ලයිට් එකේ අයියාගේ පාස්පෝර්ට් ෆොටෝ ගාලා නැතු එහෙම නැහැ කියලා මං ගියා ෆ්ලයිට් එකේ පාකිස්තාන ලාහෝර් වලට. ගිහිල්ලා විසත් දාගෙන අයියා ආවා සොමාලින් ආවා. අයියා ලේ බඩ ගිහිල්ලා තිබ්බා අයියා කාලත් නැහැ කණ්ඩ බැරි මොකද අහුනොත් එයාත් තමයි මමත් තමයි. තල්ලි දෙන්න කෙනෙකුත් නැහැ අතින් විතර තල්ලිත් නැහැ. මතින් මම අපි අයියයි මයි ඉතාලින් දැන් සවුනා වල ඉන්නේ. එයාගේ මූණ බෙදෙන එක වගේ. ඒ සහෝදරනේ සමාන තීපේරකක් තියෙනවා. ඒ නිසා ඉමිග්‍රේෂන් එකේ දැන් ඉස්සරහ ගෑන්ගේ සල්ලි මුත් නැහනේ. පොටේ බැලුවා ඕකේ ගිහුවා මං මේ කරදරල. එහෙම ඊට අයියා දැන් මට මතකයි දිල්ලේ කිව්වා මේ කෝච්චියට පැල්ලේ මැරෙනවා යන්න බැරුණොත් මං කොහොමද කරා දැන් ඔයා ළඟට යන්න බෑ. මට ලැජ්ජා බෑ. මස්සනටවට සල්ලි කාලේ ළඟට එන්න එපා. දැන් පපුවට ගහලා අනනවා. අම්මට බැල අපි වදලා මේ අපි හිඟන්න කරලා අපි මේ එකකට බාල්දි කරුවා කියලා. මං කොහොමද වාගේ වැඩක් නැහැ. ජනකන් ඉක්මනට බෑ. ඵලයන් ඉස්පකිට මට යන්න දන්නේ නැහැ. ඔබ ගියා වගේ මට දන්නේ නැහැ ඉංග්‍රීසි කතා කරන්න බෑ ඊට කරන්න බෑ. මම තමයි ඊට ගිහිල්ලා අරන් ගිහලා ඒ කරගෙන ආපු අයියා එක්කෙනෙක් ගියේ ඉන්දියාව තහනම් පාකිස්තාන තහනම් බෝඩර් අතර ගිනන තහනම් විස්කි බෝතල් 30ක් අරගෙන කස්ටම් එකෙන් හොරෙන් පන්නගෙන ඒකත් ලොකු කතාවක් තියෙන එක. බය වෙවුල්ල මම අරගෙන ගියේ බය කර කලා යා වෙවුල්නවා. මම බයනේ කෝච්චි දැන් අරන් ගියේ සිප් කරකට යන්න. හරිද? අරන් ගිහලා කුල්ල තමයි සල්ලි තමයි පිටින් දෙකම ගමනේ කියලා. එහෙ කරපු අයියත් මට සැලකුවේ නැහැ කියන්නේ සහෝදරෝනි මිත්‍රෝනි. මට සැලකුවේ නැහැ මම ඒවා මට මේ කරදරයක් කළා තමයි මම ඉරාකට ඇවිල්ලා යුද්ධ නිසා මම ගියේ නැහැ. මට මේ කරදරයක් කළා මම ගියේ මේ ප්‍රශ්නක් කියලා සල්ලි දුන්නේ නැහැ. ගෙදර කට්ටියව දෙන්න එපා කියලා. ඒකලෙන්ද මහලා කරන්නේ. ඉස්සලා මගෙන් ගහ තමයි එක එකනට වැඩ කරන්නේ. දැන් ඉන්න ගේ මම ඉරාකයට අපේ ළඟ ඇවිල්ලා ඉන්නලා වෙයි කුණනවා කියලා මාගේ ඉන්න ගියා. රුපියල් 7000 ගන්න 4000ක් මම දීලා 3000 පස්සේ දෙන්න කියලා උපුලියා ගත්තා. ඊට පස්සේ 3000 ටික දීලා ඒක උපුලියා ගත්තා. ගත්තේ යාගේ නංගින මට. දැන් ඒ නංගින තුනා. රස්නේ කියලා. මට බොහොම හිලරුවකට නංගි. අන්සයාත් මේ පිළිකා ඉඳලා අපේ ගෙදර දවස් 4ක් ඉඳලා ලෝර හොස්පිටල් එකේදී නැති වුණා. මිනිස්සුන් වෙන දේවල්. මිනිස්සුන් වෙන දේවල් කට දින බලේ කියවන්න යන්න හොඳ නැහැ මේ අතිය තමයි කතා කරන්න හොඳ නැහැ. දැන් තියාගන්න. තවසාර තිනා පවුලේ අනික් කට්ටියන් විතර මම කියන්නම්. ඉතින් එහෙම යට හිරව කට්ටියට මම උදව් කරපෑ. මම කියන උඹලා මට මේ දා කියලා මගේ ගෙදර මගේ නානා මගේ කාර් එකෙන් තමයි නංගිනේ බෙහෙත් ටික අරගෙන ඔක්කොම ගෙනලා දාලා ඒ දවස්වල තියා හිටියා. යා කියලා තිබ්බා. අයියයි එයාගේ නෝනයි මට අම්මා තාත්තාගේ සැලුවා කියලා. මං ගා ඔයාගේ වට මොනවද කන්න ඕනේ ඒ ඕනේ මොනවද වෙන්නේ බෙහෙත් මොනවද ඕනේ ඔක්කොම මම අරන් දුන්නා. කියලා හැමදාම උදේ දවසේ දොස්තරලාට එක ගියා මම. හරිද? ඉතින් මම කියන්නේ ගියේ ඕගොල්ලෝ මං කර ගොන් වැඩ කරන්න යන්න එපා. ඕගොල්ලෝ සල්ලි තියාගන්න. සල්ලි ඉතුරු කරගන්න. ඒ සල්ලි වලින් පොතේ දාලා ඔය ඉඩ කඩවත් මොනවා රාන් තියාගන්න. හොඳම දෙපා ඉඩ කඩ මමත් කරේම තමයි. ඉඩ කඩන් අරගත්තේ මොකද වාසියක් තියෙනවා. අවුත් ඉඳන් ගාලේ ප්‍රංගත්තා දැන් දුන්නා. එහෙම තමයි මම මෙතුක මම ඉෂ්ට කරා. අනිත් දෙමෝපිය වගේ මේ දහවද දෙනවා කියලා මග ඇරලා තාත්තා මේ දහවද දෙනවා නන්දා මම මට කියලා කිව්වනේ. දහවද දෙනවා කිව්වනම් උන්දන් ඉල්ලලා අම්මා නන්දම කිව්වා මේ දහවද දෙනවා කිව්වනම් ඉල්ලගන්නේ උන්ද වලින් ඉල්ලගන්නේ කියලා. මේ මං ඉස්සලා පෙරේ කිව්වා මේ තියෙන එකක් පස් දෙනා බෙදනවා කියලා. දුන්නේ නැහැ.
මට මේ කරදරලා යන්න නැති. ඒගොල්ලන්ට කන්න බන්න විතරක් සල්ලි දුන්නා මම. ඒ කතාව තමයි ඉස්සරහට කියන්නම් ඈ. ඒවා ටික තියෙනවා. මම කියන්නේ ඒකයි. කිසි කෙනෙක් සද ගන්න එපා. ඕගොල්ලෝ සල්ලි අතේ තියාගන්න. පොතේ දාගන්න. මොනවා ඊට බඩ කරගන්න. ගෙයක් දොරක් හදාගන්න. ඕගොල්ලන්ට නැත්තම් කවුරුවත් නැහැ. මේක අතීතයේ සිට වෙන කතාවක්. අපි ළඟ නැත්තම් කවුරුත් නැහැ. නැතිදාට කවුරුත් නැහැ. සල්ලි තියෙනකොට ඔක්කොම නැහැ දැන්. කතා කරනවා. නැප දුක් අහනවා කොහොමද කියලා අහනවා. ඉතින් මොන නැතිලා වපම් මොක කතා. ඊතර ඉන්නත් එපා කියලා. ඒකතර කොයි මට සල්ලි කොහෙලා අපේ නෝගේ අක්කයට මම රට යන්න දෙපාර සල්ලි දුන්නා උදව් කරා. මට සල්ලි කියලා නිකම්ම කිව්වා මේ මහත්තයා රට ඇරියා මම වෙලා මේ මහත්තයා රටිලා ගෙදර ඉන්න එපා කියන්න මට කිව්වා. මේ මම සල්ලි ඉල්ලන මට යන්න සල්ලි නැත මේ ගේ සුරේ ප්‍රශ්න කළා. දැන් මම සල්ලි කිව්ලා ණයට. දැන් ඒක නෙමෙයි ණයට දුන්නේ නැහැ. ඉතින් මම දුන්නා අහලා දුන්නේ ඒගොල්ලෝ රට යන්න සල්ලි. මම දෙපාර කැරියා රට. ළමයි දෙන්නෙක් ඉන්නවා පව කියලා මම කතා කරලා සල්ලි රට යන්න රට යන්න මේ ඉඳලා හරියන්නේ කියලා රට හරියා ඩුබයි ගියා. ඊළඟට මම සෞදි අරේබිය හරියා. හරිද? එහෙම කරපු කට්ටිය මට දැන් තව ඉතින් කතා අති කොටස් තියෙනවා මේ වීඩියෝ දෙක කියනවනේ. ඒක එකිනෙක කියන්නේ මම කියන්නේ ගියේ ඔය සල්ලි ඉතුරු කරගන්න. දෙන්න බා කිසි කෙනෙකුට. යාළුවගේ ප්‍රශ්නයක් නැහැ දෙන්න එපා කිසි කෙනෙක් දෙන්න එපා. යාළුවෝ හඳ යාළුවෝ එන්නේ එක්කෙනයි දෙන්නයි. ඒගොල්ලෝ සැපේ දුකේ ඉන්න සහෝදරයෝ. මට මේ යාළුවෙක් හිටියා. මට ඇමරිකාට යන්න වරක් සෞදි යන්න සල්ලි දුන්නේ මගේ යාළුවා. එයා නැතු වුණා. අද මම ගෞරව සීකරන යාවත් මම යට පින් දෙනවා. නිදාගන්න ගියා උදේ නේකට මම සීකල් තමයි නැගිටින්නේ. නිදාගන්න සීකල් වල පින් දෙලා නිදාගන්නේ. තව සහෝදරයෙක් කෙනෙක් මගේ ඇමරිකාට ගියේ මහත්තයා. එයාත් එම සල්ලි ගත්තේ නැහැ. ඒගොල්ලෝ සීකල් තමයි නිදාගන්නේ. ඉතින් මම කියන්නේ දෙකේ එක්කෙනයි දැන් ඉන්නේ. අනිත් ඔක්කොම යාළුවෝනේ මේ මාළු. අචකට. ඉතින් ඊළඟ වීඩියෝ මම තව විතරක් කියන්නේ මේක එක ඈ. මොකද මම දැන් මේක මාතෘකා දානවා මාතෘකා දාන්නේ නෑදෑයගේ ප්‍රේසමෙන්. හරිද? අපි ආලි හැමෝම මේක බැලුවට විශ්වතිය ඔයගොල්ලෝ මෙස්සා කරන්න හුඟක් කට්ටිය බල්ලා තමයි ෂෙයා කරලා නැහැ. සමහරව මේ සබ්ස්ක්‍රයිබ් කරලා. මම සබ්ස්ක්‍රයිබ් කරලා මාදි දැන් ආසෙ ගන්න තියෙන වීඩියෝස් තියෙනවා බල්ලා තියෙනවා views තියෙන 60000ක් ඇත්තා. නමුත් මට සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙන. ඒක කරගන්න ඕගොල්ලෝ මට මේ හැංගිල්ල බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එන්න ඕන නේද? ඔයාලට සිල් දෙවියන් පිටයි. තිරුවන් සරණයි.